දවසක් වේවේ යාළුවනි මම ඔයගලන්ට හදන්නේ මම සෙනසුරාදා දවසේ කරපු ගමනින් කරපු වීඩියෝ එකක් ඔයගලන්ට දාන්න. මේ ඒකේ අර ගමනේ යද්දී ඒ පාරේ ටිකක් අබලන් වෙච්ච පාරක් නිසා පොඩ්ඩක් ඒ වීඩියෝ එක ගැසි තමයි තියෙන්නේ. ඒ වුණාට මට කියන්න ඕන දේවල් ඒකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන දේවල් ටිකක් වීඩියෝ එක ඇතුළු වෙන නිසා ඒ වීඩියෝ එක මම ඔයගලන්ට දාන්න හිතුවා. ඒක බලද්දී පොඩ්ඩක් ඇහැට කරදරයක් වගේ වුණොත් මට සමාව වෙන්න. මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන දෙයක් ඒ වීඩියෝ එක ඇතුලේ තියෙන නිසා මම මේ වීඩියෝ එක දානවා. එහෙනම් මේ වීඩියෝ එක බලලා මම කියන්න යන පණිවිඩේ ඕගලන්ට ග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් මම හුඟක් සතුටු වෙනවා. එහෙනම් බලන්නකෝ. ඔන්න මේ වෙලාවේ මට මතක් වෙනවා තුන්පත් රෑන ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මම මේ වෙලාවේ මගේ දැනුම හැටියට මට මතක් වෙන්නේ තුන්පත් රෑන කියන්නේ ඇත්තෝ අලි රංචුවක මව් ඇතින්නත් තව කුඩා ගැහැණු ඇතිනියකුත් පැටිබෙකුත් ඇතිනියකුත් ඒ මව් ඇතින්නගේ අම්මා වෙන අනිත් ඇතින්නත් තුන්දෙනා එකට ඉන්න අවස්ථාවක් තමයි තුන්පත් රෑන කියලා කියන්නේ. එතකොට යුග තුනක් එතන එකතු වෙලා පේනවා. ඒ වගේ අපේ ජීවිතවලත් අපි එකිනෙකාට වෙනස් වගේම අපි එක යුග නියෝජනය කරනවා. ඒ කියන්නේ මම මගේ අම්මා මගේ දුව යුග තුනක් නියෝජනය කරන අය. අපි එකට ජීවත් වෙනකොට මේ යුග තුනක් අතර සංකලනයක් ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. එතකොට අපි තුන්දෙනා ගත්තොත් තුන්දෙනා එක විදිහක් නෙවෙයි. ඉතින් අපි තුන්දෙනා එකට ජීවත් වෙද්දී එක කොහොමද හරියට ෂෙයා කරගන්න ඕනි කියන එක මම බලනවා මැද ඉඳගෙන ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ජීවිතේ ගලාගෙන යනකොට ඒ වගේ යුග තුනක් අතර සම්බන්ධතාවය ඇති කරගෙන යනකොට දෙකේදීම වෙන වාර අනන්තයි. එතකොට මේකෙදි අම්මත් වැඩිපුර අතීතෙත් එක්ක ජීවත් වෙන හදන කෙනෙක්, දුව වැඩිපුර වර්තමානෙත් එක්ක ඉන්න කෙනෙක්. මේ දෙක තේරුම් ගත්ත කෙනා හැටියට මගේ භූමිකාව හරිම අභියෝගාත්මකයි. ඉතින් ඒ කතා බහේදී මම ඒ අභියෝගේ ජයගන්නේ කොහොමද කියලා තමයි ඔයගලන්ට මෙතනින් පස්සේ පෙන්නන්නේ. ඒ අතරතුර මම ඔයගලන්ට කිව්වනේ මේ යන පරිසරය හරි ලස්සනයි. මම ඒක දකින්න ආසයි කියලා. ඔයගලන්ටත් ඒ පරිසරය ටිකක් පෙන්නන්නයි හදන්නේ. යුග තුනක ඉන්න අපි තුන්දෙනාගේ දැනුම එක තැනකට අරගෙන ඒව සංසන්දනය කරලා මේවා අතර පාලමක් හදාගන්න. ඒ කියන්නේ මම ජ්‍යොතිෂ අධ්‍යයනය තුලින් ගන්න දැනුමත්, අංක විද්‍යාව විෂයන් අධ්‍යයනය තුලින් ගන්න දැනුමත් නවීන විද්‍යාත්මක අදහස් එක්ක ගලපලා ඒව අතර සම්බන්ධතාවය කොහොමද වෙන්නේ කියන එක දැනගන්න. ඉතින් ඒ කතා වෙලාවකදී මම අම්මත් එක්ක කතා කරලා අම්මගේ දැනුමත් මේ එකට එකතු කරගෙන මේ වල තියෙන සත්‍යතාව අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් දුවත් එක්ක කතා කරලා මේ මම දන්න දේවල් වල විද්‍යාත්මක හේ ගණිතෙම කොහොමද වෙන්නේ කියන එක දැනගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ කතා බහ ඒගොල්ලොත් එක්ක අතර වෙනකොට මම ඒවා ඕගලන්ටත් දාන්න උත්සාහ කරනවා.
සමහර වෙලාවට මේ වගේ දේවල් ගැන හොයන් බලන්න ඔයගලන්ට වෙලාව තියෙනවද දන්නේ නැහැනේ. ඉතින් මට තියෙන වෙලාවෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒ ගැන දැනුම ඔයගලන්ට දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. එතකොට මේ වීඩියෝ එක ඇතුලේ මම අම්මත් එක්ක කතා කරන දේවල් මම දුවත් එක්ක කතා කරන දේවල් ඔයගලන්ට පෙන්නන්නයි හදන්නේ. තොරතුර ගියානේ එයා තාත්තට මෙහෙම වෛරයක් ගියානේ. ඔව්. එතකොට ඒ DNA වලින් තමයි යාගේ ළමයා ඉපදුනේ. ළමයාගේ ඇඟේ ඒ DNA තිබ්බා. තාත්තට වෛර කිරීමට අදාළ DNA. ඔව්. ඒ සංඛ්‍යාත DNA කියන්නේ සංඛ්‍යාත තිබ්බා. ඊට පස්සේ දැන් ඒ අජාසත්තගේ පුතා ඉන්නවනේ. ඔව්. අජාසත්තගේ පුතා ඒවත් එක්ක ලොකු වෙන්නේ. ඒවත් එක්ක එයා ලොකු වෙන්නේ. එයා අජාසත්තට එහෙම ගන්නවා. ඔව්. හැබැයි එයා අජාසත්තට එහෙම කරන්නේ එයාගේ ළමයේ කම්බෙන් ඉන්න වෙලේක නොවුනත් එයාගේ ඇඟේ උපතේ සිට මරණය දක්වා DNA තියෙනවනේ. එයා කොයි වෙලේක යාට ළමෙක් හම්බුණත් ඒ DNA එතන තියෙනවා. ඒකට අදාළ ෆ්‍රීකවෙන්සි එක පරම්පරාවට යන්නේ. අන්තිම කොල්ලා මැරුවට පස්සේ එතනින් නව ජීවියක් හටගන්න DNA එකක් යන්නේ නැහනේ. ඒ නිසා ඒ සාපේ නැවතුණා කියලා තමයි ඔය කියන්නේ. සංඛ්‍යාතේ නැවතුණා. දැන් පරම්පරාවේ අන්තිම පිරිමි ළමයා හිටියනේ. ඒ ළමයා මිනිස්සු මැරුවානේ. එතකොට ඒ පරම්පරාව ඉදිරියට යන්නේ නැහනේ. ඔව් ඒ මිනිස්සුට ඒක නැවතුණා. ඒ කියන්නේ එතනින් ඉවරයි. DNA කියන්නේ සංඛ්‍යාත. එතකොට බලන්න ඒක සාපයක් විදිහට දිගටම සාපයක් කියලා කියන්නේ DNA වල ගමන් අවශ්‍ය සංඛ්‍යාතය සකස් වෙලා තිනවා අර සංඛ්‍යාතවල ගමන් පතේ තමයි මිනිස්සු සාපයක් කියලා තියෙන්නේ. අනිත් අන්තිම එක්කෙනාගෙන් ළමයෙක් ඉපදෙන්න ගනින් එයාව මැරුවා. ඔව්. එතකොට ඒ DNA වල DNA සංඛ්‍යාතයේ ගමන් පතේ ඒක පොළොවට මුසුව. ඔව්. ඒක තමයි එතන වෙන්නේ. කර්මය කියලා එන්නේත් එහෙම තමයි. ඉතින් බලන්න දැන් කාලයකට කලින් ඒවා දැකලා තියෙන මිනිස්සු දැන් පරීක්ෂණ මට්ටමින් දැන් ඕක හොයාගෙන කාලයකට කලින් මිනිස්සු ඒ අධ්‍යාත්මය තුලින් දැකපු දේවල් තමයි දැන් මේ නවීන විද්‍යාවෙන් හොයාගෙන ගිහිල්ලා ඒක තමයි තහවුරු කරනවා. හොයා ගැනීම නෙවෙයි. අරවා කෙලින්ම ඒක නිකන් තහවුරු කළ හැකි කළ නොහැකි විදිහට තියෙන දෙයක්. විද්‍යාවෙන් අරක තහවුරු කරගෙන යනවා. ඔව්. අරගොල්ලෝ තහවුරු කරන්න විදියක් නැහැ. නමුත් ඇත්ත කතාව ඒගොල්ලන්ට පේනවා. ඔව්. ඒ කියන්නේ මේකයි. මේගොල්ලෝ අලුත් දෙයක් හොයාගත්ත නෙමෙයි. තීච්ච දේ තහවුරු කරා. සනාථ කරන එක විතරයි විද්‍යාවෙන් වෙන්නේ. ඒත් විද්‍යාව කියන්නේ ඒ ඉස්සර හිටපු මිනිසුන්ගේ ඒගොල්ලන්ගේ තියෙන මානව හැකියාවල් දියුණු කරගත්ත මානව හැකියාවල් පෙන්වන්න බැරුව හිටපු එක මේගොල්ලෝ පෙන්වන දෙන ක්‍රමයක් හොයලා දෙන එක. ඒගොල්ලෝ ඒකට තර්ක ඉදිරිපත් කරලා මෙන්න බුලන් කියලා ඒක පිළිගත හැකි මට්ටමකට ගේනවා. අරක පිළිගත හැකි නොහැකි කියලා දෙකක් තියෙනවනේ. ඔව්. ඒක ආධ්‍යාත්මික බව විශ්වාස කරන අය ඒක හිතනවා. සමහර අය ඒක මිත්‍යාවක් කියලා අයින් කරනවා. දැන් මේක කරන්නේ මේගොල්ලෝ ඒක කෙලින්ම සාක්ෂි සාධක ඉදිරිපත් කළා. ඒගොල්ලෝ ඒක පිළිගත හැකි මට්ටමකට අරන් ඇවිත් කාටවත් කියන්න බෑ මේක මේ විය නොහැකි කියලා. ඔව්. දැන් බලන්න ඔය දැන් අංක විද්‍යාවේ කතා කරනකොටත් අංක 9ක් තියෙනවනේ. අංක 9ට ග්‍රහයෝ 9 දෙනයි. තේරුණාද? සමහර දේවල් 9 පාරක් තමයි සිද්ධි කරන්න ඕනේ. එහම 9 කියන්නේත් ඒ වගේ ඉලක්කමක්. ඉතින් අර ඒ කියන්නේ අංකය කියන එක ඇත්තටම මේ අංක වලින් කියන්න පුළුවන් කියන එක වෙන්න පුළුවන්. නේ මොනතරම් සංඛ්‍යා ලිව්වත් ඔය අංක 9ට මෙතන දාන්නේ ලියන්නේ නේ. ඒ කියන්නේ මේ විශ්වයේ කේත තියෙනවනේ. ඒ කේත කේතවල ආදේශකයක් වගේ තමයි අංක ඇවිල්ලා. ඔව්. කේත කියන්නේ අංකනේ. විශ්වයේ තියෙන අංක අපි අංක 9කට පෙළගස්සනවා. ඒ කියන්නේ අංක විද්‍යාවේ තවත් එක විද්‍යාවක් තමයි ජ්‍යොතිෂය. ඔව්. අංක විද්‍යාව තමයි ප්‍රධාන එක. අංක වලට අදාළ ග්‍රහයන් ඉන්නේ. ඔව්. ඉතින් ඒකේ අනුකූලතාව තමයි ඒ කියන්නේ ඒකෙම තව වර්ෂන් එක. එතකොට මිනිසෙක්ගේ ඒ අංක වලින් එයා මේ විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය තහවුරු කරගන්න සංඛ්‍යාතයන් හොයාගන්න පුළුවන් කියන එක ඇත්තක් නැත්තේ නෑනේ. එහෙම අරගෙන බැලුවාම දැන් අපිට ඉන්න අපේ අයගේ දේවල් දිහා බැලුවත් ඒවට දාලා බලනකොට ඒවල ඇත්තක් තියෙනවා කියලා තේරෙනව නේද? රජුව තාත්තව මැරුවට මං අහලා තියෙන විදිහට ඒ පරම්පරාවේ ඒ පරම්පරාවේ දිගටම ඊට පස්සේ පුතාලා තාත්තලා මරන්න ගත්ත කියන එක.
ඔව් ඒක වෙන්නේ දැන් ඔය කියනවනේ DNA කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු සම්ප්‍රේෂණය කරන එක කියලා. ඔව්. එතකොට දැන් ඔය කියන්නේ දැන් අපේ ශරීරයේ තියෙන ෆ්‍රීකවෙන්සි DNA වල කපඩා වෙලා තියෙන එක තොරතුරු කියලා කියන්නේ. දැන් ඔය නිකන් ෆෝන් එකකට SIM එකක් අය ගන්නවා වගේ. DNA වලින් තමයි තොරතුරු එන්නේ. SIM එකට දැන් සිග්නල් ඇවිල්ලා අපි ඔක්කොම බලන්නේ SIM එකක් තියෙන හින්දානේ. ඔව්. අර වෙද මහත්තයා කියන මිනිස්සෙගේ කෙස් ගහක් කෙනෙක් අරගෙන ගියොත් ඒක කෙස් ගහක් විතරක් නෙවෙයිලු. ඒ මිනිසයා පිළිබඳ සියලුම ජෛව මේවා තොරතුරු ටික තමයි මේ කෙස් ගහේ තියෙන්නේ. ඒක කෙස් ගහකින් පුළුවන් අපරාධකාරයෙක් හොයාගන්න. අපරාධකාරයාගේ සියලු විස්තර. එයා මෙන්න මෙහෙම මෙයාගේ ඇඟේ පාට හැමදේම කියන්න පුළුවන් මේ උස ප්‍රමාණය මෙන්න මෙහෙම එහෙමනේ මිනිස්සු අපරාධකාරයන් හොයාගන්නේ. ඊටාගේ තාත්තව මරන්න වෛරයක් ඇති වෙලා නියා මරන්නේ තාත්තව. එතකොට එයා දැන් එයාගේ තාත්තා මැරෙන්නේ එයාගේ ළමයා ඉපදෙන වෙලාවේ වුණාට ළමයා මේ ලෝකෙට විඥානයක් විදිහට එන්න DNA සැකසුනේ ඊට මාස ගානකට කලින්නේ. එතකොට තාත්තා ගැන එයාගේ හිතේ වෛරය එයාගේ සංඛ්‍යාත වල වෛරය කේන්තිය කියන දේ තියෙනකොට ඒක DNA වලට මේ වෙලා ඒ ටෙම්පර් යුක්තාණුයකට යන්නේ නැති. එතකොට ඒකනේ ඔය සාපයක් විදිහට ගියා කියන්නේ ඒ කියන්නේ මේ DNA වලින් සංඛ්‍යාත විදිහට පැන ගිහිල්ලා. එයාගේ තාත්තව මැරුවා. ඊට පස්සේ තියෙන තාත්තට වෛර කිරීමට අදාළ DNA පුතාට ගියා, අතාගේ නියාගේ පුතාට ගියා. එහෙම පරම්පරාවෙන් පරම්පරාවට මාරු වුණා. අන්තිම පාර මිනිස්සු කරේ අන්තිම පිරිමි ළමයාව ඒගොල්ලෝ මැරුවා. එතකොට පිරිමි ළමයෙක් ගෙන්නේ ගොඩක් පිරිමි ළමයින්ට අදාළ ඒක. පිරිමි කෙනෙක්ගෙන් පිරිමි ළමයෙක් ඉපදෙනවා නම් වැඩි ජාන කොටසක් ඒ තාත්තගෙන් යන්නේ. ඉතින් මේ පරම්පරාවේ අන්තිම පුරුක මිනිස්සු මැරුවට පස්සේ එතනින් එහාට ඒ DNA වලට පැවැත්මන්නේ නැහැ. ඉතින් එතකොට ඒ සාපේ ඒ හත් දෙනාගෙන් පස්සේ ඉවරුණා. දැන් ඔන්න ඔහොම තමයි අපිට පරණ විද්‍යාවක් වෙච්ච කර්මය ගැනත් මානව විද්‍යාවක් වෙච්ච කර්මය ගැනත් දැන් හොඳටම හදාරන මොකද්ද ජීව විද්‍යාත්මක හේතුවක් එක්ක කර්ම හේතුව ගලප ගන්න පුළුවන් වෙන අවස්ථාවක් තමයි ඒක. ඔන්න බලන්න එතකොට අපි පරම්පරා දෙකක දෙන්නෙක් එකට එකතු වෙලා කතා කරලා තමයි ඒක ගලප ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා ජීව විද්‍යාව ඉගෙන ගන්න නිසා ඔයාට ඒක ගැන විද්‍යාත්මකව කියන්න පුළුවන්. මට මානව විද්‍යාවක් ගැන හදාරීම් කරන නිසා මට ඒක ගැන කියන්න පුළුවන්. එතකොට අපි දෙන්න එකතු වෙලා කතා කරාම හොඳට ඒක විශේෂ ගලපලා කතා කරගන්න පුළුවන් වෙනවනේ. මිනිස්සු මේක තමයි හරි අරක තමයි හරි කියන දෙපැත්තකට වෙලා තර්ක කරන තාක්කල් ඒක සමාජයට යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ඒ කතාව ඉවර වුණේ. ඕගලන්ටත් පුළුවන් වුණොත් ඕගලන්ගේ දරුවොත් එක්ක ඔය වගේ කතා ඇති කරගෙන ඕගලන්ගේ සම්බන්ධතාවය ඇති කරගන්න දරුවෝයි ඕගොල්ලෝයි අතර තියෙන දුරස්ථභාවය නැති කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ දරුවොත් එක්ක මේ වගේ කතා බහකට මුල පුරයි කියලා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් මං ගිහින් එන්නම් යාළුවනේ. මේ කතාව ඔයාලන්ට දැනෙනවා නම් වැදගත් කියලා යාළුවෝ අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.